ආචාර්ය රන්වලගේ මේ උපාධියේ සැක එනකොටම මිනිස්සු ටක් ගාලා එයා දාන් හිටපු අර හිස් ආවරණය දිහා බැලුවා. එයා ඒකට බොත්තම් දාලා. ඔන්න පොඩි උන් Facebook එකේ ලියන්න පටන් ගත්ත සෝෂල් මීඩියා එකේ ඕක දාලා තිනවා වැරදි. මූට මේක හුරු නෑ. ඕකේ බොත්තම් දාන්නේ නෑ කියලා වෙස්ට්මිනිස්ටර් ඇබේ එකේ ඉඳන් එංගලන්ත පාර්ලිමේන්තුවේ මේකේ පින්තූර දාලා මෙන්න මෙහෙමයි මේක දාන්නේ කියලා. ඇතුළත් බදලි මේක දාන් ඉන්නේ කොහොමද? එංගලන්තේ කොහොමද මේක දාන් ඉන්නේ කතානායක? මාලිමාවේ Facebook බලකායට මේක ඇටැක් කරන්න සිද්ධ වුණා. උන් ඉස්සලා කිව්වා මේ නෑ ඔක හරියට දාන්නේ කොහොම තමයි කියලා. හරි. ඒ කියන්නේ අවුරුදු 76ක් තිස්සේ ඔක දාලා තියෙන්නේ වැරදියට මෙහෙම. හරියට දාන්නේ බොත්තම් දාලා. නේ. දැන් සමහරුන් කෝ නෑ බම් පඹයා වගේ එහෙම දැම්මම නේ. ඔකේ ස්ටයිල් මෙහෙම දැම්මම නේ. ඇඳුම් අඳින විදිහක් තියෙනවනේ. ස්ටයිල් එකට අඳින විදිහ. මාලිමාව ඇටැක් කරන්න පටන් ගත්තා. මොකද සංස්කෘතික ජීවිතයක් උරුම වෙන විදි දෙකක් තියෙනවා. එකක් මේ PhD එකක් වාගේ ගමනකට යනකොට සාමාන්‍ය පෙළ හැසිරීම, උසස් පෙළ හැසිරීම, ඇඩ්වාන්ස් ලෙවල් නේ. ඇඩ්වාන්ස් දේවල් විශ්වවිද්‍යාල ජීවිතය MA එක ඒතර මිනිස්සු මුණ ගැහෙනවා. ඒගොල්ලෝ කන බොන විදිහ, හැන්දෙන්ද කන්නේ, ගෑරුප්පෙන්ද කන්නේ, හැන්ද මොනාතේද, ගෑරුප්පෝ මොනාතේද, කජු කන්නේ කොහමද? කජු කාලා ලුණුත් කනවද? කාලා මේක කිහිල්ල පීද ගන්නවද? කිහිල්ල අරගෙන ඉඹිනවද? මේවා ඉගෙන ගන්නවා නිකන් සාමාන්‍ය මනුස්සයස්වල ඉගෙන ගන්නවා. එතකොට මේක දානකොට ඔන්න පොඩි අසංස්කෘතික ගතියක් ගැන තර්කයක් ආවා. ඒ කියන්නේ ආචාර්ය රන්වල ඔයාට සංස්කෘතික ජීවිතයකුත් නැහැ කියලා. ඔයා මේක දැකලා නැහැ මේ සංස්කෘතික ජීවිතේ. ඔන්න ප්‍රශ්නකුත් ආවා. දැන් මම උදාහරණයක් කියන්නම්. ඒ PhD එක ගැන නෙවෙයි සංස්කෘතික ජීවිතයක් උරුම වුණාම ඇඳගෙන ගියාම ආය හදන්නේ නැහැ. කියන්නේ කලිසම ඇඳගෙන ගිහිල්ලා ඇටේ හදන්නේ නැහැ නිකන්. ගොනා කානුවට ගියාම අර මෙහෙට දානවා මෙහෙම හරිද කියලා බලනවා මෙහෙම දානවා උට්ට දාගෙන බලනවා මෙහෙම දානවා. ඒ කියන්නේ සංස්කෘතික ජීවිතයක් තියෙන කලිසමක් හදන එකේ. මහත්මයෙක් නම් කලිසමෙන් තමයි ඇටේ හදන්නේ. ඒ වෘෂණ කෝෂ හරියට තියාගෙන හේතු කරගෙන ඕන කලිසම අදින්න. නේ? සංස්කෘතික ජීවිතය තියෙන ගැහණියෙක් නම් ශාරියක් ඔසගියක් යනදම තනේ හදන්නේ නැහැ. පිරිමි ඇටේ හදන්නෙත් නැහැ, ගෑනු තනේ හදන්නෙත් නැහැ. මෙහෙම හදලා බලනවා, මෙහෙට කරලා බලනවා, හරියටම ඉන්නවද බලනවා, ඇයි දඟලන්නේ කියලා බලනවා, මෙහෙම කරලා බලනවා. දෙකම හදන්නේ නැහැ. එතකොට මාලිමාවේ ෆයිට් කරගෙන ආව මෙහෙම කියලා ෆයිට් එකෙන් පෙරදීගෙන ඉද්දි කියන පටන් ගත්තා 76 අවුරුද්දක් ඕක දාලා තියනවා වැරදි. දැන් තමයි මේක හරියට දාන්නේ. හෙමින් ආණ්ඩුව හරි පාරේ යනවා වාගේව දාන්න පටන් ගත්තා. හෙමින් වැඩ කියලා. හැබැයි විරෝධය ආව. දැන් මෙතන ඉන්න විරෝධය කියන්නේ ඕක තමයි පළවෙනි හෙන හුරා මාලිමාවේ. විරෝධය ආව. නේ? ඌ ඇත්තට මෙහෙම කරා නම් ඌ කාලකන්ණියෙක් මේ දැන් කිව්වේ. විරෝධය ආවහම ආචාර්ය උපාධිය ගේන්නම් කිව්වා. එක්ක කියපන්කෝ මේක නෑ කියලා. නැත්තම් කියපන්කෝ ඉස්කෝලේ ගියන්නෝ. එතකොට මට පාඨශාලාචාර්ය කිව්වා. ඒකෙන් ආචාර්යාව සොරි කියපන්කෝ. ගේන්නම් කිව්වා. නේ? දැන් හාමුදුරුවෝ අහන්න පටන් ගත්තා ශික්ෂාපද කඩනවා. මුසාවාදා ආණ්ඩුවට අවුරුද්දක් ළඟයි. Facebook එකේ තාම මතක් කරනවා. මාලිමාව කාපු පළවෙනි හෙන හුරා. කෝ උපාධිය